ඉන්න කලින් උන්නද මලාද කියලා හොයලා බලන්න අපි ගැන එකෙක්වත් නැහැ. හැබැයි මැරුණා කියලා දැනගත්තොත් දුවගෙන එයි මල ගෙදර. එහෙම කියන්නේ ඇයි? මාරිකන්. වටේටම තියෙන්නේ ගෑනු පින්තූරනේ. ඊට වඩා සම්පතක් කොහෙන්ද බං? මොදෝකින් විතරක්. නාකි ලන්ඩාරියා. එන්න ලස්සනයි මොට්ට පීය මැදලා. ඊනම ගහලා අකුලෝනම පද. මරම කරදයක් අපමණ. මේ මට යන්න බරක් වෙනවා. අන්තිමට බින්දුවකුත් එනවද? ඊනම ගහලා අකුලෝනම පද. මරම කරදයක් අපමණ. හැකන මේ අන්තිමට යපා. බින්දුවක් ඔය කියන්නේ. තෝ කපුත් බලද? 90යි 22යි බින්දුවයි. මර යනවා යන්න. බබා මේ බදිනකන් ඉන්න ඕනේ නෑ ඔන්න ඕක කඩට දාන්න. දැන් ඔයා කියන්නේ තෝර කඩන්න කියලාද? ඔව් ඔව් බබා. නැත්තම් ඔය ගෙයි හැමදාම මකුළු දැල් බදින මකුළු ටික මට්ටු කරන්න බෑ. අදලා ගහන්න කිව්වනේ. අපි බස් එකේ එනකොට මිනිහෙක් මට ඇස්පාරක් ගැහුවා. අඩෝ නොසන්ඩාලයා, අවලම, කොබෙයියා, නීචයා, බල්ලා. තොට තිබුණ නැද්ද? මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා මේකට ඇහක් ගන්න. අඩෝ මං එන නිදාස් මිනිහෙක් බං. තෝ මන් නැවත කනවා. තියෙන වනචරකම මටද කියන්නේ? ඔව් ඕක නම් මැරුණත් යන එකක් නෑ කියලා කිව්වේ. ඔව් මාත් මේ සෑහෙන වෙලාවක ඉඳලා අතුල්ලනවා. යන පාටක් නෑ. තොපි වගේ පිරිමින්ට මැරෙනකන් අතුල්ලා තමයි ඉඳ වෙන්නේ. අමාරුවට වෙනතක් බලාගෙන අතුල්ල ගන්න. මගේ දිහා බැලුවට වැඩක් නෑ දැන්. ඔව් ඉතින් ඔබ දිහා බලාගෙන මැරෙනකන් ඇතිල්ලුවත් යන්නේ නෑ තමයි. අවුරුදු 70 පුස්කාව වේවා. යාරතින් කොපුල් දෙමිලා සීනින්ග තනේ වනලා සම්පත නම් දෙන්නත් නටලා සුදු නුඹ ගානට දැන් හිටිලා. මාමණ්ඩි උඹේ පොඩි කෙල්ල මගෙන් යකඩින් ඉල්ලුවා වලක් හාර ගන්න කියලා. එපා බං ඒක එකක් හොයාගත්තා. ඒකේ යාළුවා කිව්වලු උඹේ යකඩින් ඉල්ලුවා මොට් වෙලා කියලා. රතු පිට්ටුද? සුදු පිට්ටුද? ඔයා තම්බන ඕනම විල්බැරක් කියක් මම කනවනේ නංගී. දන්නවානේ මේ නාමල් අයියගේ සයිස් එක. දන්නවා. එහෙනම් රතු පිට්ටුම කන්නකෝ. නාමල් අයියාගේ වයසට හොඳයි. එතකොට කිරි. කිරි? ඇයි? පුංචි කාලේ අම්මගෙන් බීපුවා මදිද? ආව මෙතන කිරි හොයන්න. පිට්ටු ගත්තනම් මෙතන යනවා යන්න. පවුනෝදී? මං හිතුවා මේ විහිළුවට වෙන්න කියන්න ඇත්තේ කියලා. නෑ ඇත්තටමනේ. හදන්නේ වැටිච්ච මානසිකත්වයේ නගා හිටවන්න. අයියෝ ඔකට නගාම සිටවන්න ඕනයි. අක්කා සිටව ගත්තා නම් මොකද? බොල ගොම්බූරුවෝ. මට කතා කරාද?